සූස් මේ ඇඳ කාගෙද? ඔයා දැන් හරියටම මැදට වෙලා ඔහොම හිටපුවාම අහන්න කියන්නේ. ඔවා හපන්න එපා. සූස් ඔවා හපන්න එපා. මට කියන්න දැන් මේ ඇඳ මගේද ඔයාගේද? අහක බලන්න මේ සූස් මේකට කතා කරලා වැඩකුත් නැහැ. හරියට මැද මගේ බ්ලැන්කට් එක ඉඳගෙන පාත් දානවා. සූස් මොකෝ කපටිය හොරෙන් බලන්නේ? මොකෝ හොරෙන් සූස් මගේ ඇඳ දීපන් බං. මගේ බෙඩ්ෂීට් එක දෙන්න. ඒයි හපන්නේ සූස් කියන්නේ අහන්න. නොටිය මේ බලන්න. ඔයාට නම් තියෙන කපටිම මූණක් කපටි මූණක්. පුතු කපටියෙක්. කපටියා නැගිටපන් කම්මැලියා. ඊයේ රෑ ඉඳලා මට වද දුන්න. සූස් මේ බලපන්. ඒයි කොට්ටාපන්නේ. කොට්ටාපන්නේ. නොටි කොල්ලා. ඔයාගේ මූණ දිහා බලලා ඉතින් මොනවත් කියන්නත් බෑනේ. ඔව්. අයින්ස් කැස් දෙක දාගෙන ඉන්නවා. සූස් දෙන්නේ එකක් ඔයාට. නොටියා